තස්ස කුරුකල්තුමනි මවුලුතුමනි පියතුමනි වේදිකාවෙන් අපේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පීතිස්ස මහතුමනි අපේ මන්ත්‍රීවරු නගර සභාපතිතුමා ඒ වගේම අපේ ආණ්ඩුකාරතුමා දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු සියලු රජයේ නිලධාරීන් මහත්වරුනි විශේෂයෙන්ම මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳ පළමුවම ඉසුදුවන්ත වෙනවා. ඊළඟ තමයි ටිකක් මධ්‍යහන්න වෙලාව. නේද? මේ මධ්‍යහන්න වෙලාවේ තමුනාසල වෙන සහභාගී වීම පිළිබඳව මේ ඉසුදුවන්ත වෙනවා. මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් කතා කරන්න නෙවෙයි තියෙන්නේ. ගොඩාක් වැඩ කරන්න තියෙන කාලේ. දැන් අපි ආණ්ඩුවක් හැටියට මුහුණ දී තියෙන අභියෝගය තමයි අපි වෙන් කරන ප්‍රතිපාදන ඒ වසර තුල අවසන් කිරීම අභියෝගය. දැන් අපේ වසන්ත පීතිස්ස නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා අපි මිලියන 22000 මිලියන 22000 මිලියන 22000ක් අපි එවලා තියෙනවා මේ දිස්ත්‍රික්කෙට. පාරවල්, පාලම්, එළවේලි, ගොඩනැගිලි හදන්න. දැන් මේ මිලියන 22000ක් කළමනාකරණය කරලා හරියට සැලසුම් හදලා වැඩ කිරීමේ කාර්යභාරය තිබෙන්නේ අපේ රාජ්‍ය නිලධාරීන්ට. අපි 22000 වැඩ ඒ 22000 මේ අවුරුද්දේ කරගන්න බැරුණොත් මොකද වෙන්නේ? ඊළඟ අවුරුද්දේ බජට් එකට අපිට ඒක දාන්න වෙනවා. ඒතර ලබන අවුරුද්දේ කරන්න තියෙන වැඩ ඒවා ආයි පස්සට යනවා. එනිසා අපි මුහුණ දෙන ප්‍රධානම අභියෝගය තමයි මේ වෙන් කරන ප්‍රතිපාදන ඉතිරි වීම නිසි පරිදි වියදම් නොකිරීම පිළිබඳ ප්‍රශ්නය. මම මේ මෑතකදී ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක වාර්තාවක් ඇදෙව්වා. ඒ වාර්තාව අනුව ඒ ව්‍යාපෘති කීපයට ඇස්තමේන්තු කළ තිබුණේ බිලියන 300යි. ඒ කියන්නේ සාමාන්‍යගත කෝටි 30000යි. ප්‍රමාද වෙලා වැඩ පස්සට ගිහිල්ලා නිසි කාලයේදී ඒක අවසන් කිරීමට නොහැකි වීම නිසා වියදම වැඩි වෙලා තියෙනවා කෝටි 60000 දක්වා. එන කෝටි 30000කින් අපිට ඒ වැඩ ටික අවසන් කරගන්න තිබුණා. ඒ අවුරුද්දේ මුදල් ඒ අවුරුද්දේ නියමිත පරිදි වියදම් කරා. නමුත් ප්‍රමාද වීම නිසා ඇස්තමේන්තු කරලා කෝටි 30000 වැඩ කරන්න කෝටි 60000ක් ගිහින්. ඒ කියන්නේ ඇස්තමේන්තු කරා වගේ තව ඒ වගේ වැඩ කොටසක් කරන්න සමත් වෙන මුදල් ප්‍රමාණය. ඒකට හේතු කීපයක් තිබුණා. එකක් ආර්ථික කඩාවැටීම නිසා මුදල් ප්‍රතිපාදන ලබා නොදීම. ඒවා මැනෙන්නේ කොතනකද මේ වගේ තමයි මැනෙන්නේ. ඒ නිසා අපි මේ වෙන් කරන ප්‍රතිපාදන වියදම් කිරීම තමයි අපේ අපේක්ෂාව. අපි හිතන ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන වසර ලබන වසර බවට පත් කරනවා. යම් සැලසුමක් හදලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් වල ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කරන සැලසුම් කළ දෙන ප්‍රාග්ධන වියදම් රටේ. මොකද අපිට ඊටම හොඳ මූල්‍ය කළමනාකරණයක් කර ගැනීමට සමත් වීම හේතු කොටගෙන අපේ භාණ්ඩාගාරය ශක්තිමත් ගිණුමක් තියෙනවා දැන් භාණ්ඩාගාරේ. ඊට කලින් ওই 2022-23 කාලේ භාණ්ඩාගාරයේ ඕඩී එක භාණ්ඩාගාරයේ බැංකු අයදාවකින් ඕඩී එක බිලියන 800ක්. ඒ කියන්නේ භාණ්ඩාගාරයේ දිව්‍ය ණයට බිලියන 800ක්. ඒ කියන්නේ කෝටි 80000ක බැංකු අයදාවකින්